හොඳයි. අද මම ඔයාලට කියලා දෙන්න එළුව කන කොළ જાති මොනවද කියලා. එළුව ටික මැරලා ඉන්නේ. එළුව නැහැ. අද කොටු වෙනා වීඩියෝ එකක් ගේන්න හිතුණා එළුව කන જાති මොනවද කියලා බලන්න අපි. බලමු. කොළ જાති මොනවද කියලා. එළුව කියන්නේ යාළුවනේ කඩාගෙන කන්න කැමති සතෙක්. උලා කන්න කැමති සතෙක් නෙමෙයි එළුවා. කඩාගෙන කන්න තමයි හුඟක් කැමති එළුවා. මෙන්න ඉස්සරම මම මෙන්නනම් මේ තියෙන කොස්කොළ. යාළුවා නැත්නම් හුඟ කට්ටිය මේ තියෙන කොස්කොළ. මම අද කොස්කොළ තමයි හුඟක් කන්න දාලා තින්නේ. ඒක දවසට ඒක කැම තමයි දාන්නේ. කොස්කොළ තියෙනවා. අපේ පැත්තට මට වැටහිර කියන්නේ. වැටහිර කියනවා, ලිංචි කියනවා. ඒවා තියෙන යාළුවනේ. තව කනවා ඉපිල් කන්න දෙන්න පුළුවන්. ඉපිල් කනවා. කොහොඹතුත් කනවා යාළුවනේ. කොහොඹ වල මම හිතන්නේ නැහැ කොහොඹ කොළ තිත්තින් දකන්න නැතුව ඇති කියලා හිටියේ. ඊළඟ කොහොඹ කොළත් කනවා. ඊට අමතරව කොහොඹ පෝට වැල් කනවා. ගිනි සීරියා කනවා. ඒවා කනවා යාළුවනේ. කන්න නැති කියලා නැතිනම් හැමදේම කනවා. යාළුවෝ මේක කටර කරලා දාන්න තිබ්බනම් යාළුවනේ හොඳයි. මෙහෙම දාවම කොළ මහන්සිය වැඩි. ඉතින් මගේ නම් 4 දෙනා ඉන්නේ. ඉතින් 4 දෙනා කවුලන්නේ නැහැ. ඒවම තරම් අතු දිනවා කපන්න. මේක අතු දිනවම තරම් කපා ගන්න. ඒ ඉඳ අවුලක් නැහැ ඉතින්. මම ඉඳ කපලා ගන්න දානවා. දමින් නතු කරනවා. දමින්න හොඳටම කනවා යාළුවනේ. දමින් නතු. කට්ටිය දන්නේ නැති දමින්න. ඒකට දමුණු කියනවා, දමින්න කියනවා. ඒක නම් තියනවා ඉතින්. මේ එළුවා කියන සතා යාළුවනේ හදන්න ඕනේ. මේ වගේ උඩක තමයි හදන්න ඕනේ. මැස්ස ගහලා. මේ තියෙන මගේ කොටුව මේ දාලා තියෙන කිතුල් පටිත් පල්ලකම මේ දාලා තියෙන්නේ. මේ වගේ උඩට නගින්න පටි පෙලක් ගහලා තියෙනවා. මේ වගේ එළුවා කියන සතා උඩ ලගින නිසා ආස. මේ දෙය තාජ උසට ගහුවත් අවුලක් නැහැ. ඉතින් මම එච්චර කරගන්නේ නැහැ මේ ගාන. මම ගහලා තියෙන්නේ. මම තනියෙන් ගහුවේ ඉතින්. හිතුණා මං ගැහුවා බාස් දෙන්න එක බාස් වැඩ කියලා ආවේ නැහැ. ඉතින් මට දාන්න අර පොඩි කොටුවේ දා ගන්න බැරි හින්දා මං ගැහුවා. ආය කනවා යාළුවනේ මේ තියෙන්නේ. මඤ්ඤොක්කා. මේක හැම වටේටම මඤ්ඤොක් හදලා තියෙන්නේ හරි. කො මඤ්ඤොක් වලට කාලා අතු ටික. ඔය දැන් තනින් ඇවිල්ලා තියෙනවා මඤ්ඤොක්කා. මඤ්ඤොක්කා පෙන්නන්න බෑ. මේ අඹ ගස් වල අඹ කොළ කනවා. කෝටන් කොළත් කනවා යාළුවනේ. කෝටන් ගස් කොළ කනවා. කන්න කියන්නේ දැන් නැහැ. හැමදේම කනවා ඉතින්. හදන්නේ හැම ලේසි එළුවා කියන සතා. මේ වගේ රින්ගයක් හදාගෙන උඩට කනවා. ඉතින් තනකොළ කනවා. නිදි කුඹා කනවා. මේ එහෙම තමයි යාළුවනේ. කන්න දෙයක් නැහැ ඉතින් එළුවා කියන සතා. හදන්න හැම ලේසි. එක හරකෙක් හදනවට වැඩිය එළුව 4 දෙනෙක් හදිහේ එක හරකෙක් හදා ගන්න හදලා. හදන්න ලේසිම සතෙක් එළුව කියන්නේ. ඔව් ඉතින් ඇරලා හදන්න පුළුවන්. ඇරලා හදන්න කියන්නේ පැය දෙකක් හවසට ඇරියන හොඳටම ඇති. කාලා බඩ පුරව ගන්නවා. මන්න එහෙම නැහැ. ඉතින් මන්න උදේ ඉඳන් බැලලා ඉන්නේ. වහින්න නැත්තම් වහින්නේ දවසට. හැමදාම ඉතින් එළියේ දාලා තමයි ඉන්නේ. කොළ જાතිකෝත් ඉතින් කන්න දෙයක් නැහැ ඉතින්. කොහොම කොළ කොටන කොළ කනවා කියන්නේ දන්නවා ඉතින්. ඕනම කොළ જાතියක් කනවා ඉතින් යාළුවා. තාන කොළ බඩේ ඉඟුරු ඒවා කන්න දෙන්න පුළුවන් ඉතින්. මන්න ඒ වගේ නැහැ. ඉතින් මං කෝස් කොළ මිංචි වල තමයි ඉතින් දෙන්නේ ඉතින්. වැටහිර ඔව් තමයි ඉතින් මං දෙන්නේ යාළුවා කන්න යාළුවාට. මේ ඉතින් හොඳ කොටුවක් තමයි ගහ ගන්න ඕනේ. ඊය ඇද්දාදී තාඩු ගහලා තියෙන්නේ. අපේ නේ යාළුවනේ තවත් දවසක හම්බෙමු. පුළුවන් නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට වටින වීඩියෝ ගේනවා. ඔයාලා කැමති දෙයක් කියනනම් කමෙන්ට් එකක් දාන්න. දන්න දේවල් තියෙනවා නම් මම දන්න දෙයක් තියෙනවා නම් මම යාළුවන්ට හැමෝටම කියන්නම්.